අයිබෝවන් පුදුම් සමාගම් YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අදත් අපි අරන් ආවා ඔයාලගේ ව්‍යාපාරවලට වැදගත් වන තවත් වීඩියෝ එකක්. එහෙනම් අපි බලමු මොකක්ද මේ වීඩියෝ එක කියලා. ලාභයට වඩා මුදල් ප්‍රවාහය වැදගත් වන්නේ ඇයි? ඔයාලා මේක ගැන මීට කලින් හිතලා තියෙනවද? ව්‍යාපාරයක් ලේඛනගතව ලාභ ලබන බව පෙනෙන්නට තිබියදීත් ලබන මාසයේ එය වැසී යා හැකි බව මා පැවසුවොත් ඔබ පුදුම වේවි නේද? එය අමුතු දෙයක් ලෙස පෙනුනත් ලාභයට වඩා මුදල් ප්‍රවාහය වැදගත් වීමට ප්‍රධාන හේතුව මෙයයි. බොහෝ ව්‍යවසායකයින් අවධානය යොමු කරන්නේ ආදායම් වාර්තාව දෙස පමණයි. නමුත් ව්‍යාපාරයක පැවැත්ම තීරණය කරන සැබෑ සාධකය වන්නේ දිනපතා ව්‍යාපාරය තුළට එන සහ පිටතට යන සැබෑ මුදල් ප්‍රමාණයයි. මොකක්ද මේ මුදල් ප්‍රවාහය? සරලවම කිව්වොත් මුදල් ප්‍රවාහය කියන්නේ ඔබේ ව්‍යාපාරය තුළ මුදල් සංසරණය වීමයි. ධන මුදල් ප්‍රවාහය ව්‍යාපාරයට මුදල් ලැබීම ලෙසත්, ඍණ මුදල් ප්‍රවාහය ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගලා යාම ලෙසත් නිරූපණය කරනවා. ලාභය සහ මුදල් ප්‍රවාහය අතර වෙනස. බොහෝ දෙනෙක් මේ දෙක පටලවා ගන්නවා. ලාභය කියන්නේ මුළු ආදායමෙන් වියදම් අඩු කළ පසු ඉතිරි වන අගයයි. මුදල් ප්‍රවාහය කියන්නේ එම මුදල් සැබවින්ම ඔබේ බැංකු ගිණුමට ලැබෙන්නේ කවදාද යන්නයි. අපි මේ ගැන උදාහරණයක් ආශ්‍රයෙන් තවත් පහදා ගමු. හිතන්න ඔබ අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරනවා කියා. ජනවාරි මාසයේදී ඔබ රුපියල් ලක්ෂ 5ක අලෙවියක් සිදු කරනවා. ලේඛනවලට අනුව ඔබට ලාභ පෙන්වනවා. පාරිභෝගිකයින් මුදල් ගෙවීමට ප්‍රමාද වුවහොත් හෝ ඔබේ ගෙවීම් පද්ධතිය මුදල් නිදහස් කිරීමට දින 15ක් ගන්නේ නම් අද දින සැපයුම්කරුවන්ට සහ සේවකයන්ට ගෙවීමට ඔබට මුදල් නැති වෙනවා. ලාභ තිබුණත් නියම වේලාවට අතේ මුදල් නොමැතිවීම නිසා ව්‍යාපාරය අඩපණ වෙනවා. මේ උදාහරණයෙන් ඔයාලට හොඳ අදහසක් එන්න ඇති කියලා අපි හිතනවා. දැන් බලමු මුදල් ප්‍රවාහයේ ප්‍රධාන වර්ග 3. පළවෙනි එක මෙහෙයුම් මුදල් ප්‍රවාහය. එදිනෙදා ව්‍යාපාරයේ කටයුතු වලින් ලැබෙන සහ පිටවන මුදල් මේ ගණයට අයත් වෙනවා. උදාහරණයක් ලෙස කේක් විකුණා ලැබෙන මුදල්, පිටි සීනි විදුලිය සහ වැටුප් සඳහා ගෙවන මුදල් මේට අයත් වෙනවා. ආයෝජන මුදල් ප්‍රවාහය. දිගු කාලීන වත්කම් මිලදී ගැනීම හෝ විකිණීමට අදාළව සිදුවන මුදල් ප්‍රවාහයන් මේ සඳහා ඇතුළත් වෙනවා. උදාහරණයක් විදිහට කෝපි හලක් සඳහා අලුත් මැෂිමක් මිලදී ගැනීම මුදල් පිටතට යාමක්. පරණ උපකරණ විකිණීම මුදල් ව්‍යාපාරයට ලැබීමක්. තුන්වෙනි වර්ගය තමයි මූල්‍ය මුදල් ප්‍රවාහය. ණයක් ලබා ගැනීම, ආයෝජකයින්ගෙන් මුදල් ලැබීම හෝ ආපසු ගෙවීම වැනි දේ මේට අයත් වෙනවා. දැන් බලමු මුදල් ප්‍රවාහ පුරෝකථනය ගැන. මෙහි අදහස වන්නේ අනාගතයේදී ව්‍යාපාරයට ලැබෙන සහ වැය වන මුදල් ගැන කලින්ම සැලසුම් කිරීමයි. මේ සිදු නොකළහොත් ඊටම තීරණාත්මක මොහොතකදී ඔබේ අතේ මුදල් නොමැතිවීමට ඉඩකඩ තිබෙනවා. කලින් සැලසුම් කිරීමෙන් අමාරු මාස සහ වාසිදායක මාස හඳුනාගෙන බුද්ධිමත් තීරණ ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. මෙයින් ඔබට ගන්න තියෙන අවසාන පාඩම වන්නේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක් ලාභ ලැබුවත් ඔවුන් පාරිභෝගිකයින්ට මුදල් ගෙවීමට දින 30ක කාලයක් ලබා දෙනවා නම් ඔවුන්ට සේවක වැය සහ සැපයුම්කරුවන්ගේ වියදම් සෑම සතියකම ගෙවීමට සිදුවනවා. ඒවා සිදු කර ගැනීමට නොහැකි වීමයි එයින් සිදුවන්නේ. අවසානයේදී ඔවුන් සතුව අතේ මුදල් නොතිබුණු නිසා නිෂ්පාදනය නතර වී ව්‍යාපාරය බිඳ වැටෙනවා. හොඳින් මතක තබා ගන්න, ලාභය ඔබට වැදගත්. නමුත් ව්‍යාපාරය ජීවත් කරවන්නේ මුදල් ප්‍රවාහය කියන එක. අපි හිතනවා මේ කරුණු ඔයාට හොඳට තේරුම් යන්න ඇති කියලාත්, ඒ වගේම ඔයාගේ ව්‍යාපාරයට උදව් කර ගැනීමටත් හැකියාවක් ලැබෙයි කියලාත්. එහෙනම් අද වීඩියෝ මෙතනින් අවසන් කරනවා. මෙහි තවත් දිගුවක් අපි ඉදිරියේදී ඔයාලට ඉක්මනට මාර්ගෙන එනවා. අදට අපි ගිහිල්ලා යන්නම්. ඔයාලට සුබ දවසක්.